තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම අද දිනේදී දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ ඊටමත් වටිනා කියන මාතෘකාවක් පිළිබඳව. මනුස්සකමේ උත්තරීතර අගය, ඒ කියන්නේ මිනිසා කොතරම් වටිනවාද කියන කාරණාව ගැන පුංචි පැහැදිලි කිරීමක් සිදු කරන්නටයි. ඔබ කෙතරම් වටිනා පුද්ගලයෙක්ද? අද මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවල අපි වැඩියෙන්ම අමතක කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ වටිනාකම. තමන්ගේ වටිනාකම තමන්ට වැටහෙන්නේ නැහැ. බොහෝ ඇත්තන්ට එහෙමයි. තමන් ගැන අඩුතක්සේරුවක්, අවතක්සේරුවක් කිරීමෙන් තමන් පහත් කොට තමන්ට බෑ, මට මේ දේ කරන්න බෑ, මම මේ දේට ඉදිරිපත් වුණොත් මම මේකෙන් ජයග්‍රහණය ලබයිද? ඒ නිසා මට මේ දේවල් කරන්න බෑ කියලා ඒ තමා විසින්ම තමාව පහත් කොට තැකීමෙන් තමන්ට කවදාවත් ජයග්‍රහණය කරා යන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි, ලෝකයේ තියෙන වටිනාම මැණික් වර්ග තියෙනවා නේද? රන් රිදී, මුතු මැණික්, මේ ගොඩක් දේවල් වටිනා මැණික්. බොහෝ එක නම් වලින් විවිධ මැණික් වර්ග අපේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. නමුත් පින්නතුනි, බුදුදහමට අනුව ලෝකයේ තියෙන වටිනාම මැණික මොකක්ද කියලා කිව්වොත්, ඇහුවොත් ඔබ ඒක දන්නවද? ලෝකේ තියෙන වටිනාම මැණික තමයි මිනිසා කියලා කියන්නේ. මිනිසා තරම් උතුම් මැණිකක් තවත් නැති තරම්. බලන්න පින්නතුනි, අතීතයේ හිටපු චරිත දිහා. සුනීත කියලා කියන්නේ පහත් කුලයක හිටපු කෙනෙක්. මිනිස්යාට මේ කුලමල ભેදයක් නැහැ. බොහෝ ඇත්තන් කුලමල පටලවාගෙන මෙයා අඩු කුලේ, මෙයා වැඩි කුලේ. මිනිස්යාට එහෙම කුලමල ભેදයක් නැහැ. මිනිස්යා කියලා කියන්නේ පොදුවේ හැමදෙනාම එක්කෙනයි. නිලතල, තාන්න මාන්න, උස සුදු, ඒ තමන්ගේ ශරීර දේහ ලක්ෂණ අනුව එක එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මිනිස්යා කියලා කියන්නේ එක්කෙනෙක්. මිනිස්සෙක් වෙන්න බෑ ලේසියෙන්. එනිසා මිනිස්සෙකුට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. මිනිස්සයෝ කරපු දේවල් තමයි මේ ලෝකේ හැමතැනම තියෙන්නේ. ඒ නිසා මිනිස්සෙක් අදිෂ්ඨානයක් එක්ක, නොසැලෙන අදිෂ්ඨානයෙන් යුක්ත මහා පර්වතයක් වගේ ඉඳගෙන මම මේ දේ කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒක ඉවර කරගන්න පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. පර්වතයක් වගේ නොසැලී ඉන්න. ඕනෑතරම් බාධකේ ඔබ හොඳට ඉන්නකොට සමහර මිනිස්සු ඔබ වැරදි කරනකොට ඒකට වැරදි නොකර ඉන්නකොටත් මිනිස්සු කැමති නැහැ. පවුලේ සමගියෙන් ඉන්නකොට මිනිස්සු කැමති නැහැ. සමහරක් මිනිස්සු ඉන්නවා. ඉතින් හැමෝම එක වගේ නෑ. ඔබ කාලා බීලා ඇඳලා ඉන්නකොට අල්ලපුවත් ඒ මිනිස්සයා කැමති. ඌල්ලන ස්වභාවයක් තියෙනවා. නමුත් ඔබ මේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ඔබ ඔබේ ගමන යන්න. ඔබ ඔබේ ගමන ගිහිල්ලා ඒ මිනිස්සුන්ටත් කවදා හරි දවසක උදව් උපකාර කරන්න. අතීතයේ ගත්තොත් සුනීත, සෝපාක, අඟුලිමාල, අම්බපාලි. සුනීත කියලා කියන්නේ පින්නතුනි සමාජයේ පහත්ම කුලයක ඉපදිච්ච කෙනෙක්. නමුත් බුදුහාමුදුරුවෝ පිහිට වෙලා සුනීතට ධර්මයේ දේශනා කරලා පැවිදි භාවයට පත් කරලා රහත් භාවයට පත් වෙනවා. ତර බලන්න අඟුලිමාල මොනතරම්නම් මිනි මැරුවද? නමුත් බුදුන් වහන්සේගේ එක දේශනාවකට අඟුලිමාලත් රහත් භාවයට පත් වෙනවා, මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට බලන්න අම්බපාලි ගණිකා වෘත්තියේ යෙදුණු කෙනෙක්, තැනැත්තියක්. ඉතින් ඒ තැනැත්තියත් රහත් භාවයට පත් වුණා. ඒ නිසා පින්නතුනි අපිට මේන් අපිට
අදහස් වන්නේ දෙන පණිවිඩය මොකක්ද කියලා බැලුවොත් ඔබ කවුරුවත් අතීතයේ මොන වැරද්ද කළත් ඔබේ අතින් මිනිස්සුන්ගේ අතින් තමයි වැරදි වෙන්නේ. ඒ වැරදි හදාගෙන ඉදිරියට අපි යන්නට ඕන. වැරදි වෙනව මිනිස්සු අංග සම්පූර්ණ සර්ව සම්පූර්ණ කියලා මිනිස්සු නෑ. අපේ අතින් වැරදි වෙනවා. ඒ වැරදි අතපසුවීම් තමා විසින්ම බලන්න ඕන මගේ අතින් මේ වුණ වැරද්දක් නේද? මගේ අතින් මේ වැරද්ද වුණේ. ඒ නිසා මේ වැරද්ද මං හදාගෙන ඉදිරියට යනවා. තව කෙනෙකුට වෛර කරන එක නෙවෙයි. තමා තුළ තමාව අප්‍රිය කරගන්න එක නෙවෙයි. තමාගේ ජීවිතය නැති කරගන්න එක නෙවෙයි. විසඳුම තමාගේ වැරද්ද හදාගෙන මේ ඉන්න ටික කාලේ ඉදිරියට නොබියව යහපත් විදියට ජීවිතය ගත කරන්නට ඕන. තමන් අතින් සිදුවෙච්ච වැරදි අඩුපාඩුකම් අයින් කරලා හදාගෙන සිත දියුණු කරනවා නම් ඔබට ඕනෑම උසස් තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම මිනිස්සෙක් ඇතුළත ඕනෑම දඩබ්බර මිනීමරු මංකොල්ල කාරයෙක් සමාජයෙන් ඔබ කොන් කරපු සමාජයේ ඉන්න යම්කිසි ප්‍රදේශවල එක එක පුද්ගලයන් ඉන්නවා. ඒ පුද්ගලය පවා අපි හංවඩු ගැහුවට මේ මිනිස්සය හොරා මංකොල්ලකාරය කුඩුකාරය කියලා. නමුත් ඒ මිනිස්සය තුල ඇතුළත මිනිස්සෙක් හොඳ මිනිස්සෙක් ඉන්නවා. ඒ නිසා හොරා මංකොල්ලකාරය කුඩුකාරය කියලා හංවඩු ගහන්න නැතුව ඒ මිනිස්සුන්ටත් මෛත්‍රිය කරුණාව දක්වන. මොකද ඒ මිනිස්සු අසරණ මිනිස්සෙක් දැක්කම මේ මිනිස්සයට අපහාස කරන්න එපා. ඔබට නින්දාවක් කරන මිනිස්සෙක් ඉන්නවාගේ මොකක් හරි ඔබගේ වැරද්දක් හෝ යම්කිසි කාරණාවක් නිසා ඔබට නින්දා අපහාස කරනවා ඇති. නැත්නම් සසරේ කර්මයක් නිසා වෙන්නේ එහෙම වෙන්නේ නැති. ඒ නිසා අපි කරන්න ඕන එකම කාරණය කිසිම කෙනෙකුට සිතුවිල්ලකින්වත් වෛරයක් නොකර ඉන්න එක තමයි. ඒ නිසා පහත්ම පුද්ගලයෙක් කියලා අපි හංවඩු ගහනේ මිනිස්සය තුල හොඳ උසස් මිනිස්සෙක් සැඟිලා ඉන්නවා. ඒ නිසා පින්නතුනේ අපේ බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා අපේ සිත උපතින්ම හරි ප්‍රභාස්වරයි. උපතින්ම හරි ප්‍රභාස්වරයි. මොකද ප්‍රභාස්වරයි කියලා කියන්නේ ඊටමත් දීප්තිමත්. හරියට මඩේ වැටුණු මණිකක් වගේ. මඩේ වැටුණට මණිකට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මණිකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ ඒ මඩ සෝදාහරණ එක විතරයි. අන්න ඒ වගේ අපේ හිතේ තිබිය යුතු උතුම්ම ගුණය තමයි කරුණාව. රෝගී වූ කෙනෙක් දෙස බලන විට, දුක් විඳින කෙනෙක් දෙස බලන විට අපේ හිතේ අනුකම්පාව ඇති වෙන්නට ඕන. ලෙඩ වුණු සිරුරකට වඩා ලෙඩ වුණු සිතකටයි වැඩියෙන්ම ප්‍රතිකාර කරන්න ඕන. වැඩියෙන්ම ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ලෙඩ වුණු හිතටයි. ඒ නිසා ගිහි පැවිදි ජීවිතේ වෙනසක් තියෙනවා. ගිහි පැවිදි ජීවිතය ගත්තොත් අහසයි පොළොවයි වගේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනි මොණරා සහ හංසයා ගත්තොත් මොණර කියලා කියන්නේ තාම ලස්සන පිල් කලඹක් තිබුණත් හංසයා වගේ වේගයෙන් මොණරට පියාඹන්න බෑ. නමුත් හංසයා මොණරා තරම් වර්ණවත් නැතත් හංසයාට පුළුවන් වේගයෙන් පියාඹන්න. මොණරාට ලස්සන පිල් විදහාලා ලස්සන අලංකාර රටාඹවන්න පුළුවන්. නමුත් හංසයා තරම් වේගවත් නැහැ. ඒ නිසා පින්නතුනි මෙය හරියට ගිහි සහ පැවිදි ජීවිතය වගේ. ගිහි ජීවිතය කියන්නේ මොණරා වගේ ලස්සනට සරසන ලද බැඳීම් වැඩි ජීවිතයක්. ගිහි ජීවිතේ ගොඩක් කැටයම් වැඩි නේද? බොහෝ දේවල් තියෙනෝනේ. දවසින් දවස අප්ඩේට් වෙමින් යනවා. රැල්ලට යන පිරිසක් ඉන්නවා. නොයෙකුත් විචූරණ අද සමාජය අපිට දකින්නට පේන්නට තියෙනවා. ඉතින් ගිහි ජීවිතය කියලා කියන්නේ බැඳීම් වැඩි ජීවිතයක්. පැවිදි ජීවිතය කියලා කියන්නේ හංසයා වගේ සැහැල්ලුවෙන් ගත කරන ජීවිතයක්. හැබැයි මේ දෙගොල්ලන්ටම තියෙන එකම ධර්මයයි.
මේ දෙගොල්ලන්ටම තියෙන එකම ධර්මයක් විතරයි. ගිහි ජීවිතේ හිටියත් ඔබට පුළුවන් සිත පාලනය කරගෙන උසස් ප්‍රතිඵල ලබා ගන්නට. ඒ නිසා ඉඳන් හිතන්න ඔබ වටිනා කෙනෙක්. මම වටිනා පුද්ගලයෙක්. ඔබේ අතින් වරදක් වුණා නම් ඒව හදාගන්න අදම පටන් ගන්න. සුළු වැරදක් ඔබගේ අතින් යම්කිසි කෙනෙකුට වචනකින් හෝ වැරද්දක් වුණා නම් ඒ හදාගන්නේ සමාව ගන්නට. මාව ගන්නවා කියලා කියන්නේ උතුම් මනුස්ස ගුණාංගයක්. ඒ නිසා මිනිසෙක් වෙලා ඉපදීම දුර්ලභ වාසනාවක්. උතුම් මැණිකක්. මිල කරන්නට බැරි මැණිකක්, ආභරණයක්, මනුස්ස ජීවිතේ වටිනාකම. ඒ නිසා මනුස්ස ජීවිතයේ එන ප්‍රශ්න බාධක මඩහරවා ගන්නට, සියදිවි හානි කරගන්නව නම්, ජීවිතය නැති කරගන්නව නම් ඒ කරන හරි අපරාධයක්. ඒ නිසා අපේ මේ අවසන් මනුස්ස ජීවිතේ වෙන්න පුළුවන් උපරිම ඵල නෙලා ගන්න මේ මනුස්ස ජීවිතේ. දවසට එක විනාඩි 10ක් 20ක් වෙන් කරගන්න යහපතේ හැසිරෙන්න, යම් කිසි කුසල කටයුත්තක් කරන්න, යහපත් දෙයක් කරන්න. ගෙදරින් උදේ පාන්දර නැගිටලා රස්සාවට ගිහිල්ලා ආපහු රස්සාව ඉවර වෙලා රැකියා කටයුතු ඉවර වෙලා නිවසට එන්නේ ලොකු පීඩනයකින්. එතකොට ඇවිල්ලා එහෙම තියෙන දෙයක් කාලා නිදා ගන්නවා. ආපහු ඊළඟ දවසේ එහෙම යනවා. මේක හරි මහන්සි ජීවිතයක් නේද? ඔබට තේරෙනවා ඇති. ඒ නිසා මේ මහන්සිය, ඒ ප්‍රෙෂර් එක අඩු කරගන්න ඔබ ඒ පැත්තෙම ජීවිතේ දුවන්න යන්න එපා. හම්බ කරන්නට ඕන. හම්බ කරන එකම නෙවෙයි ජීවිතේ. ඔබට යමක් කරගන්න, ඔබට යම්කිසි ඉතුරුවක් කරගන්න, ඒක ලෞකික වශයෙන් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් යහපත් දේවල් ඔබ රැස් කරලා තියාගන්න. එතකොට ඔබට සසරට උපකාරී වෙන ඕනුමානයි. සසරට උපකාරී වෙන්නේ මිල මුදල් යාන වාහන ඉඩකඩම් කේදුර නෙවෙයි. ඔබ හිතන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා මොන තරම්නම් දුකක් විඳිනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. ඒ නිසා මිය යන්නට ඕන එක තේරෙන්න. ඉතින් මිය ගිහිල්ලා තේරෙලා වැඩක් නැහැ. ඉන්න කාලේ යහපතේ හැසිරෙන්න, පින්දහම් කරගන්න. කාටවත් නිନ୍ଦා පහස කරන්න එපා. සමාජ මාධ්‍යයේ බොහෝ අය බොහෝ විවේචනය කරනවා, තව කෙනෙකුට මඩ ගහනවා, තව කෙනෙකුට නිନ୍ଦා කරනවා. ඒ වීඩියෝ එකක් දැක්කාම ඒකේ යට ලියලා තියෙන කමෙන්ට් බැලුවාම ඇත්තටම කලකිරෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක්ට හෝ එහෙම නැත්නම් වැදගත් ප්‍රසිද්ධ චරිතයකට හෝ මඩ ගහනවා. මොකටද එහෙම කරලා? අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා කිසිම කෙනෙකුට නිඳා කරන්න එපා. කිසිම කෙනෙකුට අපහාස කරන්න එපා. ඔබ ඔබේ ගමන යන්න. ඒ ඇත්තන් කරන ඒවා ඇත්තන් ගෙනියයි. තමන් කරන ඒවා තමන් ගෙනියයි. අපි කෙනෙකුට මඩ ගැහුවා කියලා, අපි කෙනෙකුට අපහාස කරා කියලා අපිට ලැබෙන දෙයක් නෑ පින්නතුනේ. බොහොම ආදරයෙන්, කරුණාවෙන් කියන්නේ තමාගේ නිමැවුම් කරු තමන්මයි. තව කෙනෙක් තමාව යහපතට ගන්න. තව කෙනෙක් ඊළඟ භවය සුවපත් කරන්නට. තව කෙනෙක්ට කියලා සල්ලි ටිකක් දීලා භවය සුවපත් කරගන්නට. ඊළඟ භවයේ සතර අපායක නොවැටි ඊතා යහපත් ආත්මයකට යන්නට, නිවන සාක්ෂාත් කරගන්නට මුදල් වලට බෑ පින්නතුනේ. ඒ නිසා ඔබ උසස් මනසක් තියෙන මිනිස්සෙක්. අපි උසස් මනසක් තියෙන මිනිස්සු. ඒ නිසා මනුස්සකමින් පිරුණු, කරුණාවන්තකමින් පිරුණු සිතුවිල්ලකින්වත් කිසිම කෙනෙකුට වෛරයක් නොකරන පිතා යහපත් මිනිස්සෙක් විදියට අපි ජීවිතය ගත කරමු. එතකොට ඔබගේ ජීවිතය ආලෝකමත් වේවි. සසර ගමන සුවපත් වේවි. ඒ නිසා පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගන්නට. ඒ නිසා අද මේ වීඩියෝ එක බලපු හැමෝටම තෙරුවන් සරණයි. ආශිර්වාද කරන හැමෝටම තෙරුවන් සරණයි. පුළුවන් නම් මේ වීඩියෝ ෂෙයා කරන්න. මේ පිටුව follow කරලා දෙන්න. ඉදිරියේදී දහම් කරුණු දේශනාවන් ඔබට මට පුළුවන් ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම
ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී වස්සාන කාල සීමාව වෙනවා. ඒ කාල සීමාව තුළදී දේශනාවක් සෙනසුරාදා ඉරිදා පටිගත කරලා ඔබට අසන්නට ශ්‍රවණය කරන්නට ඉඩහසර සලස්වනවා. ඒ නිසා ඉදිරියේදී එන්නේ වස් කාලය, පින් කිරීමට සුදුසුම කාලය. ඒ නිසා සීලයෙන්, ගුණයෙන්, ධර්මයෙන් අපි පෝෂණය වෙන කාල සීමාවක් බවට පත් කරමු. අපේ රටට මොන විපත් වෙයිද, මොන ස්වභාවික විපත් ඉදිරියේ දෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ස්වභාව දහමට අපි හැමෝම යටත්. ඒ නිසා කුසලයේ නියැලෙන පින්නතුන් ස්වභාව දහම විසින් ආරක්ෂා කරනවා. ඒ නිසා යහපත් මිනිස්සු ස්වභාව දහම විසින් ආරක්ෂා කරනවා. තව කෙනෙකුට වෛර කරලා තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන මිනිස්සු ස්වභාව දහම පවා ඒ ඇත්තන්ට පීඩා දෙනවා. ඒ නිසා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සාර්ථක වේවා, යහපතක්ම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.